සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද අප්‍රේල් 8 වෙනිදා සිංහල මනි ටොක්ස් YouTube නාලිකාව වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද සුපුරුදු පරිදි ෆොරින් කරන්සි ශ්‍රී ලංකන් රුපීස් බවට පරිවර්තනය කිරීමේදී ඒවායේ එක් මිල ගණන් පිළිබඳව අප්ඩේට් එක මේ වීඩියෝ එක මගින් මම ඔයාලට අරගෙන ආවා. ඒ වගේම කියන්න ඕන සෞදි, කටාර්, ඕමාන්, ජෝර්දාන්, බහරේන් වැනි රටවල් වල මිල ගණන් වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වගේම කුවේට් වල මිල ගණන් ඊට වඩා අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ඉතාලි යුරෝ එකක මිල රුපියල් 5කින් වැඩි වෙලා තියෙනවා ඊට වඩා. ඉතින් මේ පිළිබඳව විස්තරාත්මකව අප්ඩේට් එක ලබා ගන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. සෞදි රියාල් එකක මිල රුපියල් 77.36යි. කටාර් රියාල් එකක මිල රුපියල් 69.65යි. ඕමාන් රියාල් එකක මිල රුපියල් 767.16යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 398.54යි. බහරේන් ඩිනාර් එකක මිල රුපියල් 693.97යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 879.15යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 80.13යි. USA ඩොලර් එකක මිල රුපියල් 310.22යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 360.43යි. ජපන් යෙන් එකක මිල රුපියලයි 95යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 2.96යි. ඉතින් ගයිස් මේ වීඩියෝ එක මගින් මම ඔයාලට ගෙනාවේ ෆොරින් කරන්සිස් ශ්‍රී ලංකන් රුපීස් බවට කන්වර්ට් කරනකොට ඒවායේ අලුත්ම මිල ගණන් පිළිබඳව අප්ඩේට් එකයි. මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනතුරු අපේ channel එක subscribe කරලා තියාගන්න. අනිත් අයටත් දැනගන්න මේක share කරන්න. මතකද වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. good luck.